තෙරුවන් සරණයි හැමෝටම. ඉතින් අද කතා කරන්න හිතුණා කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන. වර්තමානයේ වෙනකොට අපි භාවිතා කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන වචනය. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන වචනය භාවිතා කරනවා කල්යාණ මිත්‍රයෝ කියලා අපි හඳුන්වනවා. එතකොට කල්යාණ මිත්‍රයෝ තමයි මේ අපිත් එක්ක දහමක් කියන්නේ. දහමක් තියෙන කෙනා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියනවා. ඊළඟට අපි බොන්නේ කරන්නේ නැති කියන්නේ මස් මාළු නොකන යම් කිසි විදියකට පිනක් දහමක් කරගෙන ඉන්න කෙනා කල්යාණ මිත්‍රයා කියනවා. එතකොට කල්යාණ මිත්‍රයෙක් මට මුණ ගැහුණා කියලා කියනවා. එහෙම බැලුවම දැන් කල්යාණ මිත්‍රයා කියන එකට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එකට හරිම නිර්වචනය මොකක්ද? ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවද? හිතන්න ඕන තැනක් වෙලා තියෙනවද? හැබැයි මං හිතන්නේ බොහෝ දෙනෙක්ට ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද ප්‍රශ්නයක් වෙලා නැත්තේ ඒකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැකලා නැතිකම. ඒ තුල ප්‍රශ්නයක් තියෙනවා කියලා දැකලා නැතිකමින් ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මං මුලින්ම ඒක ප්‍රශ්නයක් වෙන තැන ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් එක වෙලාවක ආනන්ද මහතෙරුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා නේද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහානන්ද ඒ විදියට කියන්න මෙපා. හරි අඩක් නෙමෙයි 100%ක්ම මේ මාගේ මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි කියලා. ඔන්න ඔය කතාවේ හිතන්න තියෙන ලොකු තැනක් තියෙනවා කියලා මොහොතක් අපි හිතලා බැලුවොත් එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ කියන්න මෙපා, ඒ විදිහට කියන්න මෙපා. ඒ වගේ වචනේ භාවිතා කරන්න මෙපා. 50%ක් නෙමෙයි 100%ක්ම මේ බුද්ධ ශාසනය පවතින්නේ මතු පවතින්නේත් කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි. එතකොට ඔන්න ඔතන අපිට හිතන්න තැනක් තියෙනවානේ. කොයි තරම් අදහසක් ඒකේ ගැළපීලා තියෙනවද? බුද්ධ ශාසනය පැවතියෙත් මේ මොහොතේ පවතින්නේත් මතු අනාගතයේ යම් තාක්කල් පවතිනවද? ඒ පවතින්නේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි. එහෙනම් එතන අපි කතා කරනවා මේ අපිට මුණ ගැහිලා ඉන්නවා මගේ මේ කල්යාණ මිත්‍රයා මට මුණ ගැහිලා තියෙනවා. මේ අපි හැමෝම කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා මේ පින්කම කරා. අපි මට ඉන්නේ මගේ මේ කල්යාණ මිත්‍රයෝ තමයි අපේ ඇසුරේ ඉන්නේ කියලා වගේ බොහෝ දෙනෙක්ගේ මේ අපේ භාවිතේ එදිනෙදා භාවිතේ අපේ වචනවල අපි භාවිතා කරනවා. මම අර මුලින් කිව්වේ අපි දැන් මේකේ තියෙන අදහස යටපත් වෙලා තියෙන්නේ කියලා. මොකද මේ අපි සමහර වචන ශාසනයේ තියෙන වචන අපි භාවිතා කරාට ඒකේ අදහස යටපත් වෙලා තියෙන්නේ. ඒකේ අදහස නිසි අදහස නෑ. නමුත් අපි ඒක භාවිතා කරනවා. හරි අදහස නෙමෙයි. ඉතින් මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මොකද මෙතෙන්දි මේ කියනවා වගේ මොනතරම් කල්යාණ මිත්‍රයා කියන කෙනා මොන සම්පත්තිය කල්යාණ සම්පත්තිය කියන්නේ මොනතරම් බරපතල කාරණාවක්ද මොනතරම් වගකීම් සහිත ප්‍රකාශයක්ද ඒ බුදු කෙනෙක් එවිලේ ප්‍රකාශ කරන්නේ කියන්නේ. එතකොට ඒ වගේම තමයි ආයි අපි ඊළඟ තැනට આવොත් අපි කියනවා කෙනෙක් සෝතාපන්න වෙන්න නම් මොනවද සිද්ධ වෙන්න ඕන කරුණු කාරණා ප්‍රධාන කාරණා 4ක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කාරණාව තමයි පරතෝ ഘോഷක ප්‍රත්‍ය.
සද්ධම්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. එතකොට අපි බුද්ධ ශාසනය කියලා කතා කරද්දී බුද්ධ ශාසනයේ කියන්නේ දැන් චෛත්‍ය ඊළඟට පින්කම් ආදිය වන්දනා මෙහෙර විහාර සකස් කිරීම ඒ දේවල් ටික තියෙද්දී මම මේ කතා කරන්නේ බුද්ධ ශාසනය කියන්නේ හරිම කියන්නේ බුද්ධ ශාසනය කියන තැනත් අපිට උතන්දි තෝරගන්න වෙනවා. මොකද මේ කතාව යනකොට එකින් එකට තමයි මේව වෙන් කරලා විග්‍රහ කරගන්න වෙද්දි තව තැන් තියෙනවා මේ වගේ අදහස් හරියාකාර අපි වචන භාවිතා කරනවා. හරියාකාර වචන හරියාකාර අදහස නැති. දැන් අපි බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා අපි මොහොතකට හිතුවොත් දැන් බුදු පියාණන් වහන්සේ එතෙන්දී දේශනා කරනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. දැන් බලන්න අපි බුද්ධ ශාසනය කියන වචනේ භාවිතා කරනවා. බුද්ධ ශාසනය කිව්වම අපිට නොයෙකුත් මේ පන්සල් විහෙර විහාර හැමදේම ඒකේ අපිට තියෙනවා බුද්ධ ශාසනය කියන එකට නිර්වචනයක්. කතා කරොත් බුද්ධ ශාසනය කියන කෙනෙක් අපි කිව්වොත් කෙනෙක් විග්‍රහයක් කරොත් මේ ඔක්කොම බුද්ධ ශාසනය තමයි. පන්සල් විහෙර විහාර මහා සංඝරත්නය දානමාන පින්කම් ඒ දේවල් ඔක්කොම බුද්ධ ශාසනය කියලා කෙනෙක් කියන්න බල. හැබැයි බුදු පියාණන් වහන්සේ වචනයක් උන්වහන්සේ දේශනා කරනකොට ඒක හරියට බෙදලා හරියටම එල්ල කරලා තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒකෙදී උන්වහන්සේ දේශනා කරනවා සබ්බ පාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධ ශාසනං කියලා. මම මේකෙදි මෙතන විග්‍රහ කරන්න යන්නේ නැතුව ඔයාලට දැන් ඉතුරු කරන්නම්. මොකද දැන් මේක ගැන මම විග්‍රහ කරන්න අපි කතා කරන්න ගියොත් අපි කතා කරන් ආපු පළවෙනි මාතෘකාව කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක ආයි වෙන අතුගංගාවක් අර බෙදිලා ඒක යනවා වගේ ඒක විග්‍රහයක් යනවා. අපි ඒ ගැන නැවත ඊළඟ මේ වීඩියෝ එකකින් අපි කතා කරමු. මං හිතන්න තැනක් ඔයාලට තියෙනවා. බුද්ධ ශාසනය බුදු පියාණන් වහන්සේගේ වචනය බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? මේ තමයි බුද්ධ ශාසනය කියලා උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? අන්න එතන ඔයාලා හිතලා තෝරගන්න කියන මං වෙතන තැනක් ඉතුරු කරනවා. මොකද ඉතුරු කරන්නේ ඔයාලටත් මේ කතාව ඔස්සේ හිතන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ ප්‍රඥාව බුද්ධිය මෙහෙවන්න පුළුවන් වෙන්න ඕන. මේ විදියට හිතලා දෙයක් තෝරගන්න වටහා ගන්න. හොඳයි. අපි නැවත එමු. මම ඒක ඉදිරිපත් කරේ දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එකට හරි ආකාර අදහසක් ලෝකේ නෑ වගේම සමාජයේ නෑ වගේම බුද්ධ ශාසනය කියන වචනේ ගත්තත් ඒකත් ඒ විදියට පැහැදිලි නිර්වචනයක් අපිට නෑ කියන එක ඔප්පු කරලා පෙන්නන්න. එතකොට අපි නැවත ප්‍රධාන මාතෘකාවට ආවොත් එතෙන්දී අපිට තෝරගන්න වෙනවා පරතෝഘോഷක ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා. පළවෙනි එක. ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනි කාරණාව. එතකොට පරතෝഘോഷක ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? අපි ඒකෙදි කෙලින්ම කියනවා කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසීම කියලා සාමාන්‍යයෙන් සරලව අපි කියනවා. ඒක භාවිතයේ තියෙනවා. හැබැයි කොහොමද ඒක එතනින් අපි හරියටම මේ පිළිගන්නේ කියන එක පොඩ්ඩක් බැලුවොත් පර කියන්නේ මොකක්ද උතන? පර කියන්නේ මොකක්ද? අපි කියනවා පරදේශක්කාර වැසියෝ එහෙම කියලා. ඉස්සර භාවිතයේ කියනවා මොනම්මා පර වැඩ කරන්නේ. මොනම්මා පරයෙක්. පර කියන වචනේ අපේ හෙළ භාෂිතේ භාවිතාවේ තිබ්බා. එතකොට පරදේශක්කාර වැසියෝ කියලා
උඹලා පරයන්ට කඹරනේ උන්නේ බං කියලා කියනවා. එතකොට පර කියන්නේ මොකද්ද? පර කියන්නේ පිටස්තර කියන එකයි. පරදේශක්කාර වැසියෝ කියන්නේ පිටස්තර පිට රටවල් වල පිට පළාත් වල අය. එතකොට අපි කියන්නේ මූණම්මා පර වැඩ කරන්න කියලා. ඒ කියන්නේ මූ කරන්නේ තමන්ගේ එකෙක් වගේ නෙමෙයි, අපේ එකෙක් වගේ නෙමෙයි. මූ වැඩ කරන්නේ පිට එකෙක් වගේ, පිටස්තරෙක් වගේ. එතකොට මෙන්න මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන එකේ පර කියන්නේ අන්න ඒක. පර කියන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය. එතකොට මොකක්ද මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය? එතකොට ഘോഷක කියන්නේ මොකක්ද? අපි ഘോഷාව කියලා කියනවනේ. එතකොට ഘോഷාව කියන්නේ මොකක්ද? හඬක් කියන එකයි. ඒකට ඔක අපි ඔන්න දැන් හිතන පරතෝ ഘോഷක ප්‍රත්‍ය. පරේගේ පර කෙනෙක්ගේ හඬක්. ඊළඟට මොකද ප්‍රත්‍ය? ප්‍රත්‍ය කියන එක අපි අදටත් භාවිතා වෙනවා. අපි කියන්නේ පත්‍යයන් වෙනවා කියලා. ප්‍රත්‍ය අපත්‍ය වෙනවා කියලා බෙහෙතක් හෙළවෙදකමේ බෙහෙතක් කරාම ඒ බෙහෙත ප්‍රත්‍ය වෙනවා නැත්නම් අපත්‍ය වෙනවා කියලා කියනවා. අපත්‍ය වෙනවා කියන්නේ ඒක එයාට ඒ බෙහෙත හරියන්නේ ඒක එයාට ගැලපෙන්නේ. ඒක අනිත් අතට තමයි ඒක හිටින්නේ. ප්‍රත්‍ය වෙනවා කියන්නේ ඒක එයාට හරියට කිඳා බහිනවා. දැන් අපි ධනිස් සමාරෝහකට මොනාරි හෙඩරු කොලයක් තම්බලා තෙල් ටිකක් ගාලා ඒක තවනන්න ඒක එයාට ප්‍රත්‍ය වෙනවා. එතකොට අන්නේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන්නේ පිට කෙනෙක්ගේ හඬක් Tamanට හෙන්න ඕන. Tamanට හඬක් ඇහිලා ඒ හඬේ ප්‍රත්‍යක් ලැබෙන්න ඕන. ඔන්න පළවෙනි එක පරතෝ ഘോഷක ප්‍රත්‍ය. එතකොට මේ කවුද මේ පර කෙනා? ඊළඟට අපි තෝරගන්න ඕන. කවුද මේ පර කෙනා මේ කියන විදිහට? එතනට එන්න කලින් මං ආයි තැනකට යන්නම්. අපි පිනක් කරලා ඕනම පිනක් කළා මලප්පහන පූජා කරලා අපි අදිෂ්ඨානයක් කරනවා, ප්‍රාර්ථනාවක් කරනවා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. ඔන්න ඔතනත් පත්‍ය කියලා කියවෙනවා. නිබ්බාන කියලා කියවෙනවා. යාව කියලා කියවෙනවා. බලන්න පොඩ්ඩක් මේවා නිකන් මේ එකින් එකට සමානකමක් තියනවා නේද? අදහසක් එනවද? මේකත් එක්ක අපි හිතන්න ඕන. මේ කතා බහ ඔයාලට ඇහෙන්න මහා හේතුවක් තියෙන්න ඕන. මේක මම හිතන්නේ බොහෝ පිරිසකට ඇහි කියලා. කාලෙක තිස්සේ මේවා නිදහස් කරන්න මේ විදිහට සමාජගත කරන්න අදහසක් තිබ්බත් ඒක සිද්ධ වුණෙත් නැහැ. නමුත් මේවා මෙහෙම තිබිලා මේක දන්න අය දන්නවා. මහා උත්තමයෝ මේවා මතු කරලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ මම හොයාගත්ත මම මතු කරපු දෙයක් නෙමෙයි. මහා උත්තම කල්යාණ මිත්‍ර සම්පත්තීන් අපිට මුණ ගැහිලා තියෙනවා. ඇස් දෙකින් දැකලා තියෙනවා. අපි මහා උත්තමයෝ වන්දනා කරගෙන තියෙනවා. ඉතින් ඒ ඇසුර ලබලා තියෙනවා. ඒ ඇසුර ඉඳගෙන මේ මහා ගුණ කඳ මතු කරා වූ ඒ ධම් අවබෝධ තමයි මේ ගේන්නේ. මේ ඇත්තටම මේ ධම් අවබෝධ කිව්වට මේක හරියට මොන්ටිසෝරිය වගේ. අයන්න කියලා දෙන්නේ. අන්න ඒ වගේ තැනක්. මම එතනින් එහාට මේක ගෙනියන්න මම ඒ තරම් දැනුමක් අවබෝධයක් තියෙන කෙනෙක් නෙමෙයි. මම මේ හරහා කරන්න යන්නේ අපහැදිලි තැනක් පහදලා දෙන්න දෙයක් විතරයි. ඒ මුල පාදලා දෙන එක විතරයි. මොකද මේ බුද්ධ ශාසනයේ යම් මුලක් තියෙනවනම් ඒ මුල තමයි මුදුන් මුල තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. අද වෙනකොට ඒක යටපත් වෙලා
තියෙන්නේ අදහස යටපත් වෙලා තියෙන්නේ යටපත් වෙලා තිබ්බ අදහස මතු කළා එක උත්තමයෙක් පහළ වෙලා පහුගිය කාල සීමාව තුළදී වසර ගණනාවක් අපේ හෙළ භූමිය පහළ වෙලා උන්වහන්සේ මහා යහපතක් මේ ලෝකෙට කරලා මහා යහපත මතු කරලා මහා ගුණ කඳ බෙදලා මිනිස්සුන්ගේ සිත් සතන් නිවාස අනසලා උන්වහන්සේ පිරිණි වුණා. ඉතින් ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ, දැනගන්න ලැබෙන්නේ, දැනගන්න හේතු නැහැ. බොහෝ දෙනෙක්ට ඒවා වැහෙනවා. මොකද සසර ගමනේ අපි වහපු අපිට වැහෙනවා. ඒක හේතුඵලයක්. ඒ නිසාමයි මේ හඬ කෙනෙක්ට අහන්න ලැබෙන්න මහා හේතුවක් තියෙන්න ඕන. ඒ හේතු තියෙන කට්ටියට මේක ඇසේවා කියන අදහසින් තමයි මේක මේ මොහොතේ මේ විදියට විශ්වයට නිකුත් කරන්නේ. ඉතින් කවුරුන් හෝ පින් නැති උත්තමයෝ මේ වචන මාත්‍රයක් කරා නැනනුවන පහළ වේවි. මේ ගැන හොයන්න, හිතන්න අදහසක් ඒවි. ඒ හරහා මහා යහපතක් Tamanටත් ලෝක සත්‍යයටත් උදා කරගනීවි කියන අදහසින් තමයි අද මේ වචන මේ විදියට එළියට එන්නේ. ඉතින් එතකොට එමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය. ඇත්තටම මේ දහම්ම අපි කතා කරන්න ගත්තොත් මේක ඒක තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දහම් සාගරයක් කියලා. ඒක පුදුමාකාර අපි යන්න මහා ගැඹුරුයි. වගේම ඒකේ පරතරට මහා විග්‍රහයක් තියෙනවා. ඉතින් දැන් මේ වචන කියවුණා වගේ ඒකත් විග්‍රහ කරන්න වෙනවා. මොකද එමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය. අපි නිකන් කිව්වා තේරුමක් දැන කියන අයත් ඇති. හැබැයි ඒකෙත් මහා පුදුමාකාර ගැඹුරක්, මහා පුදුමාකාර අර්ථයක්, මහා පුදුමාකාර අදහසක්. මම හිතන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටම අදිෂ්ඨානයයි, විශිෂ්ටම පැතුමයි. ඒ පැතුම දැන කලත් නොදැන කලත් ඒ කාන්තයෙන්ම ඒ පැතුම කරන සෑම කෙනෙක්ටම යාව නිබ්බානපත්ත්‍ය ලැබෙනවා. ඉතින් මම මේ වචන තුන විතරක් කිව්වේ. දැන් අපි ඕක විග්‍රහ කරන්න ගියොත් ඒක වෙනම විදියට විග්‍රහ කරන්න ඕන. හැබැයි හොඳයි මේ අදහසත් එක්ක දැන් මාතෘකා දෙකක් ඉතුරු වුණා අපිට. මම මේකත් ඉතුරු කරනවා. හිතන්න පුළුවන් මේක ඇහිච්ච කෙනෙක්ට මේ ගැන අහන්න පුළුවන්. කමෙන්ට් එකක් හරි දාන්න. ඒ ගැන විස්තරයක් අපි කතා කරමු. ඉදිරියේදී එතකොට මටත් මේ දෙවෙනි කාරණාවක් තියෙනවා. අපි කතා කරා බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා. ඒක නතර කරා. ඊළඟට මේ මාතෘකෙන් ඊළඟට ආවා එමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය කියන එක. එතකොට ඒක අපිට වෙනම කතා කරන්න වෙනවා. ඔන්න දෙකක් ඉතර වෙනවා. ඊළඟට තව එකක් මට මතක් වෙනවා. අපි භාවිතයේ තියෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියලා ගාථාවක්. අපේ හෙළයන් අතර තිබිච්ච භාවිතා වුණු දෙයක්. එතකොට අපි ඒක බලමු මොකක්ද කියලා. එතකොට ඒකට තව එකක් කරන්න වෙනවා මට හිතෙන විදිහට.
ඒකේ මොකක්ද අපි කියන්නේ? කියනව නේද? 12 වාරයක් 12 පෝයක් වැන්දොත් පව් නැති වෙනවා. වරක් වැන්දොත් කැලණි. වරක් කියන්නේ 12 වරක් නැත්තම් පොහොය 12ක් කියනවා. නැත්තම් වරක් වැන්දම කැලණිය ගිහිල්ලා වැන්දට පස්සේ තමන්ගේ තියෙන සියලු පව් ටික දුරු වෙනවා කියලා. එතකොට හිතන්නකො මේ කතාව මොන වගේ එකක්ද කියලා. උපන් දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි. ඉතින් ඇත්තටම මේ සාකච්ඡාව යන්න ගියොත් මම මේ කල්පනා කරේ අපිට මේක මේ විනාඩි 5ක 10ක සාකච්ඡාවක් විදිහට නම් යන්න බෑ. දැන් ඒකත් විග්‍රහ කරන්න ගියොත් ඒකත් ඒ වගේම මාතෘකාවක් වෙනවා. ඒක හිතන්න ඉතුරු කරන්නත් පුළුවන් එහෙනම්. හරි තුන්වෙනි කාරණාව විදිහට අපි ඒකත් මේ සාකච්ඡාවේ තියමු. මම කියනවා එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බානපත්ත්‍ය කියන ගාථාව. මේ කියන මේ කල්යාණ පොඩි කොටසක් කියවනවා ඔන්න. උපන් දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි කියන එකෙත් පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. හිතලා බලන්න හොයන්නකෝ ඒ කාරණා හොයන්න. හැබැයි ඒක කෙටි පොඩි දෙයක් හරි කියන්න නැතුව යන්න බෑ. අපි ආය යතන්ට යනවා නම් මෙතන උපන් දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි කියලා කියනවා. උපන් දාසිට කරපු පව් නැති වෙනවලු. මොන උපන්දාද? දැන් ඔබට මට වෙන අවුරුදු 30ක් 35ක් 40ක් අවුරුදු 20ක් 25ක් කියන කාල සීමාවද? මොකද්ද මේ උපන්දා? පොඩි දෙයක් නෙමෙයි. ඇත්තටම මේක නම් වෙනම යන්න වෙනවා කතා කරන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මේ සංසාර ගමනේ කරගන්න පව් ටික උපමා කරොත් කොච්චරක්ද කියලා. මේ සප්තමහා සාගරයේ තියෙන ජලය තරම් පව් කන්දක් මේ ලෝක සත්‍යව රැස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ ගමනක් තුළ රැස් කරගෙන තින විපාක කියන්නේ මේ හොඳ ඒවා නෙමෙයි. සුඛ විපාක දුක්ඛ විපාක කියලා දෙකක් තියෙනවානේ. තමන්ට විපාක දෙන්න තියෙන දුක්ඛ සහගත විපාක මහා සාගරයේ තියෙන ජලයේ තරම් වෙනවා. හැබැයි යම් කෙනෙක් මේ සඳහම් දේශනාව අහලා සෝතාපන්න වුණොත් අන්න ඒ කෙනාගේ මේ අපි මුහුදට ඇඟිල්ලක් වතුරට දාලා මුහුදට ඇඟිල්ලක් දාලා ඇඟිල්ල මෙහෙම ඔසවලා ගත්තොත් ඒ කෙනාට ගෙවන්න වෙන්නේ අර ඇඟිල්ලේ තැවරෙන වතුර ප්‍රමාණයේ තරම් මාත්‍රයක විපාක කොටසක් විතරයි. මේක ඕගොල්ලන්ට දැනෙනවද දන්නේ මේ හැඟීම. බුදු කෙනෙක් දෙන උදාහරණයක් උපහරණයක් නිදසුනක් පොඩි නෑ. ඒක අතීතයට වර්තමාන අනාගතයට හිතන්න පුළුවන් ප්‍රඥාවන්තයින්ට බුද්ධිමතුන්ට පොඩි කාරණාවක් නෙමෙයි කියලා හිතන්න වෙන තැනක්. තව උදාහරණයක් මතක් කරන එකත් කියලා ඉන්නම්කෝ. කෙනෙක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නේද මේ මනුස්ස උප්පත්තියක් ලබන්න මිනිසෙක් වෙලා ඉඳලා ඒ කෙනා මැරිලා නැවත මනුස්ස උප්පත්තියක් ලබනවා කියන්නේ
මොන තරම් දුර්ලභ කාරණාවක්ද කියලා. ඒ තමයි විය සිදුරෙන් අහස බලනවා තරම් කියලා. ඒකෙත් හරි විග්‍රහයක් නිර්වචනයක් සමාජගත වෙලා තියෙනවද? වචන ටිකක් තියෙනවා. අදහස හරියට හැඟීමෙන් දැනලා තියෙනවද කියන්න බෑ. අපි එහෙනම් ඒ කාරණාවත් තියමු මේ වගේ. ඔයාලටත් හිතන්න පුළුවන් වුණොත් හිතන්න. අපි කතා කරමු. මේක සාකච්ඡාවක් වෙන්න ඕන දෙයක්. මට විතරක් තනියම කරන් යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගලාගෙන යන දෙයක් නෙමෙයි. ඔයාලගේ තුනන්දුවක් කොමනාවක් තිබුණොත් මේක මේ විදිහට ඉස්සරහට යයි. නැත්තම් එක නතර වෙයි. කිසිම ගැටලුවක් නැහැ. මොකද මේක මේ ලැබෙන්නේ හේතු ඇතුව අහන්න ලැබෙන්නේත්. ඒ හේතු නැති කෙනෙක්ට අහන්න ලැබෙන්නේත් නැහැ. හේතු ඇති කෙනා අහන්න ලැබුණට පස්සේ ඒවා පරිසර සකස් වෙලා යදාල කටයුතු ඒ විදිහට සිද්ධ වෙයි. ඉතින් හිතන්න නැති විදිහට මේ වීඩියෝ එක මේ සාකච්ඡාව දික් වෙනවානේ. බලමු අපි මං හිතන්නේ ආයි මුලට ඇවිල්ලා අපි කතා කරමු. ආයි අවස්ථාවක මේ කොහොමත් මෙතනින් එහාට ඒ කියන්නේ මේ හඬ කාට රැහිලා ඒ ගැන අවශ්‍ය වුණොත් ඒ ගැන විස්තරයක් තමයි ඉතින් ආයි දෙයක් කියන්න තියෙන්නේ. එහෙම නැසොනොත් ඉතින් මේක YouTube එකේ හරි Facebook එකේ හරි ඔහි තියෙන්න පුළුවන්. මොකද ඉතින් ඇත්තටම මේවා මේ සමාජයට ඉතින් මේ කතා කරද්දිත් ඇහෙන පිරිස් ඉන්න පුළුවන්. මොකද මේක මෙතන මේ කරන්නේ දහම් මඟ පාදලා දෙන එක. දහම් මගේ මූලික කියන්නේ මූලිකම තැන ප්‍රධානම තැන කියන්නේ වැහිලා තියෙන තැන් වලින් තැන කොතනද කියලා තැන පෙන්නලා ඒ තැන හොයාගන්න තියෙන මූලික අත දික් කරලා මෙන්න මෙතනයි කියලා පෙන්නනවා වගේ තැන. නැතුව සම්පූර්ණ මේ සදහම් දේශනානුවේ ඒ තරම් දේශනා කරන්න තරම් කෙනෙක් නෙමෙයි මම. ඉතින් මහා උත්තමයෝ ඉන්නවා ඒ දේශනා කරන ඒ ඉගියක් තමයි මේ ඔයාලට ගේන්නේ. ඒ උත්තම මතු කරලා පිරිනිවිල ගිය ඒ පිරිනිවිල මතු කරලා දැනටත් අයලදීපේ බොහෝ පිරිස් මේ දහම් මඟ අනුගමනය කරගෙන තමන්ගේ මඟ වඩාගෙන හිමීට ගමනක් යනවා. ඒව ප්‍රසිද්ධියේ ඇහින්නේ මේ YouTube වල Facebook වල අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මට හිතුනේ මේක දාලා තියන්න ටික කාලයක්. එතකොට ඒ හරහා කෙනෙක්ට මේක ලැබුණොත් එක කෙනෙක් කියන්නේ මේකත් පොඩි නෑ මහා යහපතක්. එක්කෙනෙක්ට දෙයක් සැලසෙනවා කියන්නේ. එක තැනකදී කියනවනේ අර එක්කෙනෙක් දරුවෙක් බුද්ධ ශාසනයට පූජා කළොත් සතර වර්ගයක් නිවන් දකින්නවා කියලා. ඉතින් ඒ කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. මේ කතාවත් මේ මොහොතත් පොඩි දෙයක් නෙමෙයි. ඉතින් පරතෝഘോഷක ප්‍රත්‍යක්ෂයෙන් තැන්ට අපි ආවොත් එතෙන්දී මේ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැනයි. ඒ කියන්නේ පරතෝഘോഷක ප්‍රත්‍ය කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. පිටස්තර කෙනෙක්ගේ අපිට මෙන්න මේ හඬක් ලැබෙන්න ඕනේ. මේ දැන් මගෙන් එනවා වගේ හඬක්. ඒ හඬේ ප්‍රත්‍ය හැබැයි මේ මගෙන් එනවා වගේ නෙමෙයි. ඒක ඇවිල්ලා ප්‍රත්‍ය කියලා උතන කියනවන්නේ. ඒක මම තේරුම් කරලා යන්න. තේරුම් කරලා අපි මේක අදට නවත්තමු. නැත්තම් මේක ගොඩාක් දික් වෙන නිසා නැවත අපිට ඉඩකඩක් ගැලපුණොත් අපි කතා බහ කරමු. මෙන්න මේ ප්‍රත්‍ය කියන එකේ දැන් කල්යාණ සම්පත්තිය කියන තැන විග්‍රහ කරන්න ගියම ආයි තැනකට යන්න වෙනවා. ඒකයි වැඩි මේක විග්‍රහ කරන්න.
ඉතින් පොඩි පොඩි බාධාගත් වෙනවා මේක කරගෙන යද්දී. විටින් විට නතර කරන්න වෙනවා. ඉතින් එහෙම තමයි. මොකද මෙහෙම දෙයක් මං හිතන්නේ පටිගත වෙලා තියෙනවද දන්නේ තියෙනවා ඇති. මම එහෙම කියන්නේ මං මේ කියන එක මේ ලොකු දෙයක් ලොකු කරන්න නෙමෙයි. ඉතින් මේක මොකද මේ හේතු ඇතුව කෙනෙක්ට ලැබෙන්න ඕන දෙයක්නේ. ඉතින් අන්න පරතෝഘോഷක ප්‍රත්‍ය කියන තැන කියන්නේ යද්දි මං කිව්වට ඒක තව තැනකින් තමයි ඒක පෙන්නලා දෙන්න වෙන්නේ. මොකද්ද මේ ප්‍රත්‍ය කියන්නේ කියලා. පරතෝഘോഷක ප්‍රත්‍ය කියන තැන. ඒක සාසනීය තැනක් එක තැනක් මං අරන් පෙන්නලා දෙන්නම්. දැන් අපි දන්න උපතිස්ස කෝලිත දෙන්න. ඒ දෙන්න මේ දහම හොයාගෙන දැන් මේ ඔයාලා අහන කට්ටිය ඉන්නවනම් මේක ඒ අහන්නේ මේ දහමක් හොයන් යන නෝනක් තියෙන අය. ඒ වගේම අය බොහෝ පිරිස් අද මේ වෙනකොට ඉන්නවා. ඉතින් අන්න ඒ අයට තමයි මේක මේ කතා කරන්නේ. ඉතින් අන්න ඒ වගේ එදා උපතිස්ස කෝලිත කියන සරියුත් මුගලන් කියන මහා උත්තමයන් වහන්සේලා දෙන්න මේ දහම හොයනවලු. කතා බහ කරගෙන ඊට පස්සේ දෙන්න හොයලා ඊට පස්සේ කොහොමද දෙන්න වෙන් වෙලා තනි තනිව හොයන්න යනවා. හොයන ගමනේ යන ගමන් දකින්නවා මහා සාන්ත පෙනුමකින් මේ වැඩ ඉන්නවා මහා ස්වාමීන් වහන්සේ නමක්. මට මතක විදිහට උන්වහන්සේගේ මට මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒකෝර උන්වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා මේ මහණෙනි ඔබ වහන්සේ මේ සාන්තයි. මේ මහා නිවිසන සිල්ලේ තමයි මේ වහන්සේ වැඩ ඉන්නේ. මහා නිදහස් බවක් මට පේනවා. ඔබ වහන්සේ තුළ තියෙන මොකක් හරි ඔබ වහන්සේ තුළ මහා විශේෂත්වයක් මට පේනවා. මේ මොකද්ද ඔබ වහන්සේ අදහන දහම? මොකද්ද ඔබ වහන්සේ? කවුද ඔබ වහන්සේගේ ගුරුවරයා? ඔන්න ඔය විදිහට ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට ඒ උන්වහන්සේට මේ දහමක් එතකොට දේශනා කරන්න ලොකු දහමක් උන්වහන්සේට වැටෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා යේ ධම්මා හේතුප්පබවා දේසං හේතුං තථාගතෝ ආහ යේ ධම්මා නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලානේ. ඔකේ වැරදීම් පොඩි තියෙන්න පුළුවන් හොඳ. එතකොට මේ මොකද මමත් ගිහි කෙනෙක් මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ නමක් එහෙම නෙමෙයි. ඉතින් ඒව ගාතාවල අඩුපාඩු ඒවා තියෙන්න පුළුවන්. මොකද ඒව පරිශීලන කරන කෙනෙක් නෙමෙයි. මේ ඉතින් අස්සජි මහරහතන් වහන්සේනේ. අස්සජි මහරහතන් වහන්සේ තමයි එතෙන්දි කියන්නේ මෙන්න මේ ගාතාව දේශනා කරන්නේ. එතකොට ඒක අහලා සෝතාපන්න වුණා කියනවා කවුද මේ උපතිස්ස කෝලිත දෙන්නගෙන් ඒ කෙනෙක් සෝතාපන්න වෙනවා. ඉතින් එයා ඊට පස්සේ ගිහිල්ලා අනිත් කෙනාට මේක කියනවා. මේ ගාතාව කියනවා. ගාතාව කියන්නේ මේ අවබෝධ කරගත්ත දහම හොඳේ. ඒ කියන්නේ ඒ යම් දැන් අපි දන්නවනේ දාරුචීරිය මහරහතන් වහන්සේට තමයි ප්‍රඥා අධිකම මහරහතන් වහන්සේ. උන්වහන්සේට වචන පද 4යි. 4න් උන්වහන්සේ හරියත් ඵලෙ පූර්ණේ කරනවා. ඒ අදි ප්‍රඥා. දිට්ඨේ මත්තං සුඛේ සුඛ මත්තං විඥාන මත්තං ඔය විදිහට ගාථා වචන පද 4යිනේ. 4න් උන්වහන්සේ අරිහත් ඵලෙ පූර්ණේ කරනවා. ඒත් අන්න ඒ වගේ තමයි මේ ගාථාව කියන්නේ මේ දේශනාව. ඔය කියන්නේ මොකද්ද කියලා ඔයාලට තේරෙනවද දන්නේ මේ පරතෝഘോഷක ප්‍රත්‍ය කියන එක. එතකොට ඒක මුලින්ම ලැබෙන්නේ කාගෙන්ද එහෙනම්? අස්සජි මහරහතන් වහන්සේ. අස්සජි මහරහතන් වහන්සේ කියන්නේ කවුද? අර මේ කවුද බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට ලැබලා ඇවිල්ලා මුලින්ම දේශනා කරන්නේ. අන්න ඒ අතර මේ කෙනානේ. එතකොට ඒ අස්සජි මහරහතන් වහන්සේට කාගෙන්ද ඒක ලැබුණේ? බුදු පියාණන් වහන්සේගෙන්. දැන් ඔයාලට තේරෙනවනේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට ලැබලා ඒ ලබාගත් දේශනාව දේශනා කරා. එතකොට අස්සජි මහරහතන් වහන්සේට ලැබුණා. ඒක අස්සජි මහරහතන් වහන්සේ දේශනා කරනවා උපතිස්ස කෝලිතය දෙන්නකින් කෙනෙක්ට. එතකොට එයා අහගත්ත දෙයා ගිහිල්ලා අනිත් කෙනාට දේශනා කරනවා. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරද්දී හරියත් ඵලෙ පූර්ණේ කර අස්සජි මහරහතන් වහන්සේ.
ඊට පස්සේ අසජි මහරහතන් වහන්සේ ඒක දේශනා කරනකොට සෝතාපන්න ඵලයටපත් වුණා. සරියුත් මුගලන් දෙනමගින් අපේ උපතිස්ස කෝලිත කියන දෙන. ඊට පස්සේ උපතිස්ස ගිහිල්ලා මේ කෝලිත බමුණට කියනකොට එයා සෝතාපන්න වෙනවා. මේක තේරෙනවද මෙන්න මේ ප්‍රත්‍ය කියන එකක් ඔතනින්. ඒ කියන්නේ කෙනෙක්ගෙන් දැන් අපි කියන්නේ දැන් අපි දරුවෙක්ට ආශිර්වාද කරනකොට අතක් තියලා අම්මා කෙනෙක් දරුවෙක්ට ඔලුවට ඒ අම්මගේ හදවතින් එන කිරණයක් ආශිර්වාද කිරණක්. මේ අතහරා ඒ දරුවගේ හිස මුදුනට යනවා. මහා සංඝරත්නය මේකක් වටාපතක් කරන් ආශිර්වාද කරනකොට ඒ කිරණ පද්ධතියක් යනවා. අන්න ඒ වගේ දෙයක්. එතකොට අන්න ඒ වගේ ප්‍රත්‍ය කියන්නේ ඒක. එතකොට අන්න ඒක පරතෝගෝස එතන මහා කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන කෙනාගේ පළවෙනි කල්යාණ මිත්‍රයා කවුද? ඒ තමයි බුදු පියාණන් වහන්සේ. මහා කල්යාණ මිත්‍රයා. ඊළඟට අපි උතනට අනුව ගත්තොත් දෙවෙනි කල්යාණ මිත්‍රයා අපි ගත්තොත් අසජි මහරහතන් වහන්සේ. ඒ කියන්නේ අසජි මහරහතන් වහන්සේට පරතෝගෝසක බුදු පියාණන් වහන්සේ කියන සම්මා සම්බුද්ධනේ. උන්වහන්සේ තනිව තමයි උන්වහන්සේගේ මහා ඥානෙ උපද්දවගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතනින් යාරපත් වෙන කඩේ ඔක්කොම බුද්ධ. අරිහත් බුද්ධ. එතකොට අසජි මහරහතන් වහන්සේ අරිහත් බුද්ධ කියන තත්ත්වයට පත් වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේගෙන් ප්‍රත්‍ය ලැබෙනවා මේ උපතිස්ස කෝලිත දෙනමට. එතකොට එතෙන්දී උන්වහන්සේට බුදු පියාණන් වහන්සේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වුණා. උන්වහන්සේ උපතිස්ස බමුණට කල්යාණ මිත්‍ර සම්පත්තිය වුණා. උපතිස්ස බමුණ කෝලිත බමුණට කල්යාණ මිත්‍ර සම්පත්තිය වුණා. දැන් අදහසක් ආවද කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා? ওই ලින්ක් එක හොඳටම පැහැදිලි. ඕකේ තව විග්‍රහ කරන්න අපිට ගියොත් තව වෙලා යනවා. මේ වැත්තට මිතින් අර කෙනෙක් මොන ගහයිලා සාකච්ඡා වෙන්න ඕන දහමක්. ඉතින් කාලෙකදී කලින් නම් මෙහෙම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒව දැන් ඇත්තටම කෙරෙන්නේ නැහැ. එහෙම අය මොන ගහෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේක මේ දාලා තියන්න හිතුවේ මෙහෙම හොයන කෙනෙක්ට ලැබෙන්න. ඉතින් ඉන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඒකට අද වෙනකොටත් කවුද කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ? යම් කෙනෙක් මේ සද්ධර්මය අවබෝධ කරගෙන උතුම් මඟඵලයක් ලබලා ඉන්නවනම් සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් මෙන්න මේ මාර්ගඵලලාභී උත්තමයේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියක් කියන්නේ. සුළුපටු කෙනෙක් නෙමෙයි. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියක් මොන ගැහුනොත් එයාට අර ප්‍රත්‍ය ලැබෙන ප්‍රත්‍යක් තියෙන්න එපේ. ඒ යාගේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ මගඵලය. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මගඵලය. අන්න එහෙම කෙනෙක්ට තමයි මේ කල්යාණ මිත්‍රය කියන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍ර නිසා තමයි බුද්ධ ශාසනයේ මතුවටත් අතීතයේ මේ මොහොතෙන් මතුත් පවතින්නේ. ඉතින් කල්යාණ මිත්‍ර සම්පත්තිය අදටත් වැඩ ඉන්නවා. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. අදට මේ සාකච්ඡාව අපි මෙතනින් නතර කරන්න ගොඩක් දුක් වුණා. හිත වැඩි වෙලාව ගියා. ඉතින් කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැහෙන්න හැමදෙනාම අදිෂ්ඨානයක් කරගන්න මල පහන පූජා කරන හැම මොහොතකම එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හොත යාව නිබ්බාන පත්‍යා කියන මහා අදිෂ්ඨානය ගනි අදිෂ්ඨානය කරන්නේ ඒ තමන් කරගත්ත පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මට උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැසේවා කියන එකයි. ඒතර කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ගොඩක් කෙනෙක්ට නැහැ. එක්කෙනයි. ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. ඒක තැනක් තියෙනවා. එතකොට ආයෙ දික් ගැස්සෙනවා. ඉතින් ඒ වගේ මේ කෙනෙක්ට ඉන්න එක කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඉතින් මේ කල්යාණ මිත්‍ර සම්පත්තියින් අද වෙනකොට ලෝකේ අපේ හෙළ දීපේ වැඩි වශයෙන් වැඩ ඉන්නවා. ඒක හැබැයි ගිහි පැවිදි දෙකේම
අන්න එතන විශේෂ කාරණාවක් කියන්න ඕන. ඉතින් මං හිතන්නේ බොහෝ දුරට වැඩි පැවිදි වතට වඩා ගිහි වතේ තමයි ඉන්නේ. බොහෝ දුරට. ඉතින් ඒක තෝරා ගන්න දෙයක් නෑ. හේතුඵලයක්. ඒක තමන්ට ලැබෙන හේතුඵලයක්. මම කිව්වේ මල පාන පූජා කරලා අදිෂ්ඨානයක් කරන්න, ප්‍රාර්ථනාවක් කරන්න. ඒකට හිත මෙහෙවන්න. තමන්ට මේක තමයි ඒකට මුල මම මුල සකස් කරලා දුන්නේ ඒකයි. තමන්ගේ හිතේ නොතිබිච්ච කවදාවත් දකපු නැති දෙයක් තෝරලා බේරලා දුන්නේ. ඒ අදහස ගන්න මෙතෙන් පටන් හරි විදියට මොකද අදිෂ්ඨානයක් කියන එකත් අපි හරියාකාරව සිද්ධ වෙන්න ඕන. එතකොට තමයි ඒක මේ විදියට එල්ල වෙලා ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් මේ කල්යාණ සම්පත්තිය කියන කතාවේ අපි අදට නවත්තන්න. ඉතින් හේතු ගොඩ නැගිලා මේක අහන ලැබිච්ච අයට උතුම් කල්යාණ සම්පත්තිය මුණ ගැහෙන්න අවශ්‍ය සීල පරිසරය සැකසීලා මෙලව යහපත පරිලව බින්දී නිවන කියන උතුම් කාරණා පූර්ණ බාටපත් කරගන්න අවශ්‍ය පරිසර සකස් වෙත්වා කියලා අදිෂ්ඨාන කරන හැම දිනාටම එහෙනම් තෙරුවන් සරණයි යහපතම වේවා.